රෙස්ටුරන්ට් රසටම හරිම ඉක්මනින් වෙජිටබල් චොප්ස් එකක් හදමුද? මේක නම් මාරම රසයි. ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නවා කෑමලන්තයට. එළවලු වල පාට, රසය, ඒ වගේම ගුණයට හානි කරන්නේ නැතිව හරිම ඉක්මනින් රෙස්ටුරන්ට් රසටම වෙජිටබල් චොප්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. අපි බලමු අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. ගෝවා, අල හොඳින් සුද්ධ කරගෙන මේ වගේ ප්‍රමාණයේ කෑලි වලට කපා ගත්තා. කැරට් අලේකුත් හොඳින් සුද්ධ කරලා මේ වගේ කෑලි වලට කපා ගත්තා. ලුණු ගෙඩියක් මේ වගේ කොටු හැඩයට කපා ගත්තා. බොංචි ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා. බේබි කෝන් මේ වගේ කෑලි වලට කපා ගත්තා. වතුර, පොල් තෙල්, බටර්, කෝන් පිටි, ලුණු, ඉඟුරු සුදු ලුණු පේස්ට්, ගම්මිරිස්, ඒ වගේම සෝයා සෝස් උත් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි බෝල් එකකට කෝන් පිටි මේස හැඳි දෙකක් සහ මද රස්නේ වතුර කෝප්ප කාලක් එකතු කරගන්න ඕනේ. දැන් අපි මේ ටික කැට නැති වෙනකල් හොඳින් මික්ස් කරගමු. දැන් කෝන් පිටි මිශ්‍රණය පැත්තකින් තියාගෙන චොප්ස් එක හදන්න පටන් ගමු. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා රත් වීගෙන එනකොට තෙල් මේස හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම බටර් මේස හැඳි එකමාරක් වගේ එකතු කරගන්නවා. දැන් මේ ටික විනාඩියක් වගේ හොඳින් රත් කරගන්න ඕනේ. විනාඩියකට පස්සේ මම තලාගත්තු ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් එකතු කරලා තප්පර 30ක් වගේ හොඳින් බැද ගන්නවා. දැන් මම ඒකටම කොටුවට කපාගත්තු සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් එකතු කරලා තවත් විනාඩියක් වගේ හොඳින් කුක් කරගන්නවා. ඊළඟට මම හීනියට කපාගත්තු කැරට් ග්‍රෑම් 150ක් සහ අල ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. ඒ වගේම බේබි කෝන් ටිකත් එකතු කරලා ආයිමත් විනාඩි 1කමාරක් වගේ කුක් කරගන්න ඕනේ. වෙජිටබල් චොප්ස් එකට බේබි කෝන් අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඔන්න දැන් කපාගත්තු බොංචි කරල් 4ක් වගේ එකතු කරගන්නයි හදන්නේ. ආයිමත් විනාඩියක් වගේ හැන්දෙන් එහෙට මෙහෙට කරන ගමන් හොඳින් මික්ස් කරගන්න ඕනේ. එළවලු වල හැම පැත්තම හොඳින් තැම්බෙන්න ඕන නිසා තමයි මම නිතරම හැන්දෙන් කලවම් කරන්නේ. ඔන්න දැන් මම හොඳින් හොදලා අරගත්තු ගෝවා ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. ඒකටම ලුණු කුඩු මේස හැන්දක්, ගම්මිරිස් කුඩු මේස හැන්දක්, වතුර කෝප්ප කාලක් එකතු කරලා ටිකක් මික්ස් කරගන්නවා. චොප්ස් එකක ලස්සන පාට, රසය, ඒ වගේම ගුණය ආරක්ෂා කරගන්න ඕන නිසා වැඩි ගින්දරේ අඩු කාලයකිනුයි කුක් කරගන්න ඕනේ. ඒක තමයි හරිම චොප්ස් එකක සීක්‍රට් එක. දැන් අපි ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා පෑන් එක වහගෙන විනාඩි 2ක් වගේ මේ ටික කුක් කරගමු. ඔන්න මේ තියෙන්නේ හරියටම විනාඩි 2කට පස්සේ. දැන් මම කලින් හදාගත්තු කෝන් පිටි මිශ්‍රණය එකතු කරගන්නයි හදන්නේ. එකතු කරගත්තු කෝන් පිටි මිශ්‍රණය එළවලුත් එක්ක හොඳින් මික්ස් වෙනකන් තවත් ටික වෙලාවක් හැන්දකින් කලවම් කරගමු. ඔන්න මම අන්තිමටම චොප්ස් එකේ රස වැඩි කරගන්න ඕන නිසා සෝයා සෝස් මේස හැන්දකුත් එකතු කරගෙන ආයිමත් ටිකක් මික්ස් කරලා පෑන් එක ලිපෙන් බාගන්නයි හදන්නේ. චොප්ස් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. එහෙනම් ඔයාලත් මේ වගේ රසම රස චොප්ස් එකක් හදලා බලලා රසද කියලා මටත් කියන්න. ආයිමත් කෑම කතාවක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ආදරේ.